ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිකුත් කරන ලද ලිපියකි. කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ උපරිම ජල මට්ටම කරා ළඟා වෙමින් පවතීම දැනුවත් කිරීම. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් මාස 2 වන දින නිකුත් කරන ලද ඉදිරි කාලගුණය පිළිබඳ විශේෂ නිවේදනය හා මෙම ලිපිය බැඳේ. ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊශාන්‍ය දිග මෝසන් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙත අපේක්ෂා කරන බවත් එමගින් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් එමගින් දන්වා ඇත. ඒ අනුව 2025 දෙසැම්බර් 6 වන දින එනම් ඊයේ දින පෙරවරු 6 වන විට කොත්මලේ ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 700.16ක් වන අතර සමස්ත ජල ප්‍රතිශතය 89.69ක් වේ. උක්ත කාලගුණ නිවේදනය අනුව වැසි තත්ත්ව වර්ධනය වීමක් සිදු වුවහොත් කොත්මලේ ජලාශයේ උපරිම ජල මට්ටම කරා පැමිණේ. උපරිම ජල මට්ටමේදී ජලාශය වෙත ලැබෙන ජල ශීඝ්‍රතාවය අනුව වාන්දුවට ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් ජලාශය වාන් දැමීමේදී කොත්මලා ඔයට ජලය මුදාහරින අතර එමගින් කොත්මලා ඔයේ හා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදුවිය හැකියි. ඒ අනුව මහවැලි අධිකාරිය විසින් පවසා ඇත්තේ ජලාශය තත්ත්වය ජල මට්ටම සම්බන්ධව දත්ත ආපදා කළමනාකරණය සම්බන්ධව ඇති ඩිසාස්ටර් මැනේජ්මන්ට් කමිටි කැන්ඩි සමූහයේ යාවත්කාලීන කිරීමට කටයුතු යොදන බවත් ඒ අනුව විශේෂ අවධානය යොමු කර නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කයන්ට ඉදිරියේදී ඇතිවිය හැකි ආපදාව අවම කර ගැනීමට විමසිල්ලෙන් පසුවන බවත් අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් සඳහන් කර ඇත. තවද කොත්මලේ ඔය හා මහවැලි ගඟ දෙපස ජනතාවට ජල මට්ටම පිළිබඳ විමසිල්ලෙන් කටයුතු කරන ලෙසට අවශ්‍ය දැනුවත් කිරීම සිදු කරන ලෙසද කාර්මිකව ඉල්ලා සිටිනවා. ජලාශය වාන්දුවට විවෘත කිරීමට පෙර අවශ්‍ය දැනුවත් කිරීම සිදු කරන බවද වැඩිදුරටත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් සඳහන් කර ඇත.